හෙලෝ ගයිස් ඕන ඉතින් අදත් ඔයාලා පිළිගන්න අපේ SL Drops YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ ස්පොට් ට්‍රේඩින් ගැන මුල ඉඳලම කියලා දෙන වීඩියෝ එකක් ගෙනත් තියෙන. ඉතින් ස්පොට් ට්‍රේඩින් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ වීඩියෝ එක බලලා ලොකු අදහසක් ගන්න පුළුවන් මේ කියලා හිතනවා මේ ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොනවද කියලා. ඉතින් ඔච්චර දවස් අපේ channel එකේ ෆියුචර් ට්‍රේඩින් ගැන වීඩියෝස් ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ෆියුචර් ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න ඕන නම් ඔයාලා සරල අදහසක් හරි ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා දාලා තියෙන වීඩියෝ වලින් අපේ channel එකේ. ඉතින් ෆියුචර් ට්‍රේඩින් ගැනත් ඔයාලා මොකක් හරි අදහසක් තියෙනවා නම් අපේ channel එකේ තියෙන වීඩියෝස් බලලා එකෙන් මොකක්ම හරි අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් අද අපි බලමු ස්පොට් ට්‍රේඩින් ගැන සහ මේ දවස්වල ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන ක්‍රෑෂ් එක ගැන. මම දැන් ඉන්නේ Bitcoin වල one day chart එක ඇතුලේ තමයි මම මේ ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති මේ දවස්වල ලොකු ක්‍රෑෂ් එකක් ක්‍රිප්ටෝ වල යනවා. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එක ලොකුවටම ක්‍රෑෂ් වෙනවා. දැන් මාසයක වගේ ඉඳන් ඒක රීට්‍රේස් වෙනවා. ආයෙම ක්‍රෑෂ් එක දිගටම වෙනවා. ඉතින් ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති ෆියුචර් ට්‍රේඩින් වල මේ දවස්වල ගොඩක් එන්ට්‍රීස් ගන්න අමාරුයි. මොකද මාකට් එක කිසිම වයලේෂන් එකක් නැහැ. මාකට් එකේ කිසිම විදිහකට ඇනලයිස් එකකට වැඩ කරන්නේ නැහැ. හිතුණු විදිහට මාකට් එක යනවා. කිසිම ටෙක්නිකල් ඇනලයිස් එකක් වැඩ කරන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් ඒ වුණාට එන්ට්‍රීස් ගන්න අයත් ඉන්නව නැත්තෙම නැහැ. හරි ඉතින් එන්නේ විදිහට තමයි මේ දවස්වල ක්‍රිප්ටෝ මාකට් එකේ වැඩ කරන්නේ. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එක ලොකු ඩම්ප් එකක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන Bitcoin වල. Bitcoin සාමාන්‍යයෙන් මාසෙකට විතර කලින් තිබ්බ ප්‍රයිස් එක අපි බලමු. දැන් අපි 1 month chart එක ගාලා Bitcoin සාමාන්‍යයෙන් මාස වල බලා ගන්න පුළුවන් මෙතන මාස 4ක ඉඳලා ලොකු ඩ්‍රොප් එකක් තියෙනවා. ඉතින් Bitcoin chart එකේ මාස මෙතන වල බලන්න පුළුවන් මේ red candles ටික පල්ලෙහාට ගලවනවා. ඉතින් මෙතන order blocks ගොඩක් ඉතින් පල්ලෙහා pending orders තියෙනවා Bitcoin එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන කෙනෙක් නම් ඉතින් මම අද ස්පොට් ට්‍රේඩින් ගැන කියලා ස්පොට් ට්‍රේඩින් වල ලොකුවටම යන්නේ ඉන්වෙස්ට් එකක් තමයි. ඉතින් ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරනවා කියන එකත් රිස්ක් එකක් තියෙනවා ස්පොට් ට්‍රේඩින් වල නැත්තේ නෑ. ඉතින් ෆියුචර් ට්‍රේඩින් තරම් ලොකු රිස්ක් එකක් නැහැ කියලා මට කියන්න පුළුවන්. මොකද ෆියුචර් ට්‍රේඩින් කියන්නේ කිසිම වෙලාවක අපිට ලොස් වෙන සල්ලි අපිට අය හම්බෙන්නේ නැහැ. අපි ට්‍රේඩ් එක ලොස් වුණොත් ඒ සල්ලි ගියා කියලා තමයි ඉතින් අපි account එක wash වුණත් කරන්න දෙයක් කිසිම නැහැ. හැබැයි ස්පොට් ට්‍රේඩින් වල තියෙන එක වැදගත්කමක් තමයි ඔයා හිතන්න ඔයා මොනම හරි ක්‍රිප්ටෝ කොයින් එකකට ඉන්වෙස්ට් කරනවා කියලා. අන්න ඉන්වෙස්ට් කරන ක්‍රිප්ටෝ කොයින් එකේ ප්‍රයිස් එක ඩවුන් වුණත් ඒ ක්‍රිප්ටෝ කොයින් එක මේ මාකට් එක ඇතුලේ තියෙනකන් ඔයාගේ මුදල් නැති වෙන්නේ නැහැ. මොකද කවදා හරි දවසක ඔයාට ඔයා මාකට් එකෙන් ක්‍රිප්ටෝ කොයින් බයි කරගත්ත ප්‍රයිස් එකට හරි මාකට් එක ආපුවම ඔයාට ඒ ටික සෙල් කරලා ඔයාගේ ලොස් වෙන්නේ නැතුව ඔයා ගාව තියෙන සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ Bitcoin වල drop එකත් එක්ක මෙතන මම hot list එක බලා ගන්න පුළුවන්. සම්පූර්ණම ඔයාලට පෙන්නන්නේ red රතු පාට වෙලා තමයි තියෙන්නේ සම්පූර්ණම මේ all. ඉතින් ක්‍රිප්ටෝ ගොඩක් coins දැන් down වෙලා තියෙන්නේ තිබ්බ price එකට වඩා. ඉතින් සාමාන්‍යයෙන් mainly ක්‍රිප්ටෝ මාකට් එකේ වැඩ කරන coin විදිහට අපිට Bitcoin එක, Ethereum, Solana ඔය වගේ coin ඔක්කොම Binance එක ඇතුලේ තියෙනවා. BNB එක ඔය වගේ coin ඔක්කොම මේ වෙද්දි down වෙලා තියෙන්නේ Bitcoin වල වෙච්ච crash එකත් එක්ක. ඉතින් මේ වෙද්දි ලෝකෙ ගොඩක් traders loss වෙලා තියෙනවා. ඔයාලට ක්‍රිප්ටෝ news දෙන YouTube channel උනත් බලා ගන්න පුළුවන්. trades billion ගණන් trades loss වෙලා තියෙනවා. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එක ඇතුලේ ඉතින් මම ෆියුචර් ට්‍රේඩින් ගැන කලින් වීඩියෝස් කරද්දිත් ඔයාලට කියලා දුන්නේ ඒ ටෙක්නිකල් ඇනලයිස් සහ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් දෙකම බලන්න කියලා. ඉතින් මේ ගොඩක්ම ෆන්ඩමෙන්ටල් පැත්තෙන් තමයි මේ ක්‍රෑෂ් එක යන්නේ. ලෝකේ තියෙන යුද්ධ, රටවල තියෙන යුද්ධ, ඒ වගේම තියෙන ප්‍රශ්නත් එක්ක තමයි මේ ක්‍රිප්ටෝ මාකට් එකේ ක්‍රෑෂ් එකක් වෙන්නේ. ඉතින් මම ඔයාලට දාලා තිබ්බ thumbnail එකේ ඔයාලා දකින්නදී ක්‍රිප්ටෝ ක්‍රෑෂ් එක ගැනත් කියනවා කියලා. ඉතින් ක්‍රිප්ටෝ කෑෂ් එක ගැන කතා කරන්න තියෙන ටික තමයි. ඉතින් ඊට වඩා දෙයක් අපිට කතා කරන්න බෑ ක්‍රිප්ටෝ කෑෂ් එක ගැන. මොකද ඒක ලෝකේ තියෙන දේවල් එක්ක තමයි වෙන්නේ. ඉතින් මම ඒත් එක්කම කියන්නම් ඔයාලට මේ ඔයාලා forex market එකේ වැඩ කරන කෙනෙක් නම් forex market එකේ හැසිරීම මේ ක්‍රිප්ටෝ market එකට සාපේක්ෂව ගොඩක්ම වෙනස්. මොකද forex market එකේ සෑහෙන technical analysis වැඩ කරනවා මම දැකලා තියෙනවා. මම personally use කරන්නේ නැති වුණාට මම දැකලා තියෙනවා ගොඩක්ම market වල හැසිරීම. හැබැයි ක්‍රිප්ටෝ market එකේ මේ වගේ ලොකු loss එකක් ගියවා මේක recover වෙන්න ටික කාලයක් යනවා. හැබැයි forex market එකේ සෑහෙන්නම අඩුයි මම දැකලා තියෙනවා. ඉතින් ලොකු loss එකක් ගියත් ඒක සාමාන්‍ය ඉක්මනට recover වෙනවා. මොකද gold coin වල gold coin එක නෙමෙයි gold market එකේ වගේ මම දැකලා තියෙනවා forex වල
හරි ඉතින් මම මේන්ලි අද මෙතන ටාගට් කරන්නේ ස්පොට් ට්‍රේඩින් ගැන හින්දා අපි ස්පොට් ට්‍රේඩින් ගැන කතා කරමු. ස්පොට් ට්‍රේඩින් ගැන කතා කරද්දී ඔයාලා මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි 90ක් විතර තියෙන ක්‍රිප්ටෝ කොයින්ස් වැඩ කරන්නේ මේ BTC එක. ඒ කියන්නේ බිට්කොයින් නැත් එක තමයි වැඩ කරන්නේ. බිට්කොයින් ඩවුන් වෙනවා කියන්නේ ගොඩක් කොයින්ස් ඩවුන් වෙනවා කියන එක. ඉතින් මේ දවස්වල ස්පොට් ට්‍රේඩින් කරන අයට ක්‍රිප්ටෝ මාකට් එකේ සේල් එකක් වගේ තමයි ඕනේ තරම් කොයින්ස් තියෙනවා බයි කරගන්න. ඔක්කොම කොයින් වල ප්‍රයිස් ඩවුන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න මේ බිට්කොයින් එක දැන් මෙතන පොඩි අපයක් ගිහින් තිබ්බත් බිට්කොයින් එක USDT 59900ට වගේ ඩවුන් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බිට්කොයින් වල ඕල් ටයිම් හයි තියෙනවා USDT 1 ලක්ෂ ගණන්. ඉතින් ඔයාලා මම මෙතන මාකට් එකේ ඔයාලා වින්ඩෝ එකේ පේන තැන ඔයාලට මම පෙන්නන්නම්. මෙතන ඕල් ටයිම් හයි එක තියෙන 1,25,000ක් USDT. දැන් ඉතින් තියෙන USDT 69661. එතනම ලොකු ප්‍රයිස් රේන්ජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මාකට් එකේ දැන් ඔයාලා බලා ගන්නවා මේ රේන්ජ් එකම සම්පූර්ණව මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. ඉතින් ඔය ඩ්‍රොප් එකත් එක්ක ඔයාලට තියෙන ලොකුම ඔපචුනිටි එක තමයි ස්පොට් ට්‍රේඩින් පැත්තට එන එක. මුලින්ම කියන්නේ ස්පොට් ට්‍රේඩින් පැත්තට එනවා නම් ඔයාලා ගාව සැලකිය යුතු මට්ටමක ෆන්ඩ් එකක් තියෙන්න ඕනේ ෆියුචර් ට්‍රේඩින් කරනකොට වඩා. ඉතින් ඔයාලා ගාව USDT 100ක් තියෙනවා කියලා. ඔයා USDT 100කින් හරියටම ෆියුචර් ට්‍රේඩ් කරන කෙනෙක් නම් හරියටම කියන්නේ කොහොමත් ලොස් එකක් යන්න පුළුවන්. ඒ ෆියුචර් ට්‍රේඩ් වලට වඩා සාමාන්‍යයෙන් ඉන්කම් එක අඩුයි මේ ස්පොට් ට්‍රේඩින් එකේ. හැබැයි ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන් ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයා හිතන්න අවුරුදු ගාණක් ක්‍රිප්ටෝ කොයින් හෝල්ඩ් කරන් ඉන්න කෙනෙක් නම් ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. මම පර්සනලි දැකලා තියෙනවා. ඒ වගේ ලොකු ක්‍රිප්ටෝ හෝල්ඩර්ස්ලා ඉන්නවා. YouTube එකේ ඉන්නවා ආසි බ්‍රෝ වගේ YouTubersලා ගොඩක්. එයාලා මම දැකලා තියෙන වීඩියෝ වලත් එයාලා ලොන්ග් ටර්ම් ක්‍රිප්ටෝ හෝල්ඩ් කරනවා. ගොඩක් ඉන්නවා. Binance KL කරන අය, ක්‍රිප්ටෝ හෝල්ඩ් කරන අය. ඉතින් මේ වගේ එකත් එක විදිහක සාමාන්‍යයෙන් ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් එකක්. ඒක ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන අය ඉන්නවා. ඉතින් ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නම් ඔයාලා දැනගන්න ඕනේ මුල්ම දේ තමයි මම කිව්වේ බිට්කොයින් නැත් එක තමයි මේ මාකට් වැඩ කරන්නේ. ගොඩක්ම ක්‍රිප්ටෝ කොයින්ස් වල. ඉතින් ඔයා මේන්ලි ફોකස් කරන්නේ ලොකු ප්‍රොෆිට් එකක් ඉඳලා ඔයා ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරනවා නම් ඔයාලට මම ඔප්ෂන් දෙකක් කියනවා. මේ DCA කරන එක සහ මේ ක්‍රිප්ටෝ කොයින් වල සාමාන්‍යයෙන් පොපියුලර් මට්ටමක තියෙන ක්‍රිප්ටෝ කොයින් එකක් තෝරගන්න එක ඔයාගේ ඉන්වෙස්ට් වලට. මොකද මම මේ DCA කියන එකත් ඔයාලට ඉස්සර කියලා දෙන්නම්. මේ පොපියුලර් කියන්නේ දැන් මේ BTC ඒ වගේම Ethereum, Solana, Binance එකේ තියෙන BNB වගේ ටෝකන් වල ඉන්වෙස්ට් කරනවා කියන්නේ ටෝකන් සාමාන්‍ය සැලකිය යුතු මට්ටමක ප්‍රයිස් එක තියෙනවා. ඉතින් දැන් Solana වලට මම ඔයාලා Solana chart එක මම ඔයාලට දාලා පෙන්නන්නම්. ඔයාලා බලා ගන්න බලන්න මෙන්න මේ විදිහට මේ Solana chart එක. ඉතින් Solana chart එකෙත් මේ වින්ඩෝ එක වලට බලා ගන්න පුළුවන් all time high එකක් මෙතන තියෙන්නේ. මේ වින්ඩෝ එක ඇතුලේ තියෙන all time high එක USDT 297. ඉතින් USDT 297 කියන්නේ සාමාන්‍යයෙන් එතන ඩොලර් 300ම කියලා ගත්තත් සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමක ප්‍රයිස් එකක් තියෙනවා. මේ වින්ඩෝ එක ඇතුලේ තව මෙතන ආපස්සට බලපුවාම all time highs තියෙන්න පුළුවන්. තව මම ඔයාලට පේන වින්ඩෝ එක ඇතුලේ තමයි all time high එක තියෙන්නේ USDT 297. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මාකට් එකේ ප්‍රයිස් එක තියෙන USDT 86යි. මේක වැටුණා USDT 60 69 70 කියන රේන්ජ් එකට වැටලා දැන් ආයෙ ටිකක් අප් වෙලා තියෙන මාකට් එක. ඉතින් ගොඩක් ක්‍රිප්ටෝ ඇනලයිස් කරන අය කියන විදිහට තවත් මාකට් එක ඩ්‍රොප් වෙයි කියලා කියන්න පුළුවන්. මෙන්න මේ Solana ඔයාලට බලා ගන්න ඔයාලා මේ Solana කියන කොයින් එක USDT 70 දී බයි කරගත්තොත් මම ඔයාලට මෙතන බයි කරන මෙතන USDT 70 ඩවුන් වෙලා තියෙන එකේ USDT 70 වල බයි කරත් මයි මාකට් එක ආයේ මෙතනින් USDT 200 USDT 300 රේන්ජ් එකට අපනොත් එතන ඔයාලට ප්‍රොෆිට් එක බලා ගන්න පුළුවන්. USDT 230ක් වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා ඔයාලට මේක කොයින් එකක් බයි කරොත්. ඉතින් ඔයාලට මට හරියටම කියන්න බෑ මෙතන මේ කොයින් එක ඔයාලා මේ USDT 70න් බයි කරපුවම ආයෙම USDT 300ටම ලොකු ගේන් එකක් ගන්නවා කියලා එකපාරම ඔයාලට කිසිම විදිහකට තීරණය ගන්න බෑ. මොකද ඒක කිසිම විදිහකට වෙන්න බෑ. ඒක වෙනවා නම් ස්ටෙප් බයි ස්ටෙප් මේක රීට්‍රේස් වෙවි මාකට් එක රීට්‍රේස් වෙවි මේ තියෙන ටෙක්නිකල් ඇනලයිස් වලට වැඩ කරනවා නම් එහෙම ඒ වගේ
මාකට් එක හොඳ තත්ත්වයකට ආවම තමයි මේ වගේ ලොකු ගේන් එකකට යන්නේ. ඉතින් මේ වගේ ලොකු ගේන් එකකට ඔයාලා මේ මාකට් එකකින් ප්‍රොෆිට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ලොන්ග් ටර්ම් මේ ක්‍රිප්ටෝ කොයින්ස් හෝල්ඩ් කරන්න වෙනවා. ඉතින් ඔයාලා ගාව ලොකු ෆන්ඩ් එකක් තියෙන කෙනෙක් නම් මේ වගේ හොඳ කොයින් එක. ඒ කියන්නේ BTC, Ethereum, Solana, Binance වල තියෙන BNB වගේ සාමාන්‍යයෙන් නැති වෙයි කියලා හිතන කොයින් එක ඔයාලා ඉන්වෙස්ට් කරන එක තමයි ගොඩක්ම හොඳ. නැත්නම් ඔයාලගේ ෆන්ඩ් එක ලොකු රිස්ක් එකක් තියෙනවා. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්නම් මේ වගේ තිබිලා නැතිම වෙලා යන කොයින්ස් තියෙන Binance එකේ ඕන තරම් ඩීලිස්ට් වෙන කොයින්. ඉතින් මේ වගේ ඔයාලා ඉන්වෙස්ට් කරොත් ඔයාලට කිසිම ප්‍රොෆිට් එකක් නැති වෙනවා. ෆියුචර් ට්‍රේඩින් එකක් ෆියුචර් ට්‍රේඩ් එකක් ලොස් වුණා වගේම මේ වගේ වැඩක් නැති කොයින් එකක් ඔයාලා ඉන්වෙස්ට් කරලා ඒ කොයින් එක නැතිම වෙලා ගියොත් ඔයාලට එතනින් වෙන්නේ ලොකුම ලොස් එකක්. ඉතින් මම මේ වගේ එක කොයින් එකක් ඔයාලට පෙන්නන්නම්. එක උදාහරණයක් විදිහට මේ OM USDT කියන කොයින් එක ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ කොයින් එකේ ඩ්‍රොප් එක කොයි වගේද කියලා. ඉතින් මම පර්සනලි මේක යූස් කරපු කොයින් එකක් ඉඳලා මම පෙන්නන්නම්. බලා ගන්න පුළුවන් one day candle එක තියෙන මේ කොයින් එකේ මෙතන වින්ඩෝ එකේ සාමාන්‍ය all time high එක තියෙන්නේ USDT 10ක වගේ price එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ USDT 10ක වගේ price එක තිබ්බ මේ OM coin එක ඔයාලා හිතන්න මේ USDT 10න් ඔයාලා buy කරා කියලා. හරිද? ඔයාලා USDT 10න් USDT 100ක buy කරා කියලා හිතන්නකො. එතකොට ඔයාලා ගාව මේ OM coin 10ක් තියෙනවා. එක price එක USDT 10න් buy කරොත්. ඉතින් ඔයාලා ඒ වගේ මේ coin එක up වෙයි කියලා හිතලා මේ coin එක ඔයාලා මේ විදියට long term hold කරන්න කියලා හිතාගෙන wallet එකේ තියාගෙන ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් දවස් කිහිපයක් ඇතුළත. සාමාන්‍ය මාසයකට අඩු කාලයක් ඇතුළත ඔයාලට බලා ගන්න පුළුවන් මේ coin එක ඔයාලා බලා ගන්න පුළුවන් තනි දවසක candle එකකින් drop එකක් තියෙනවා. USDT 0.4ට විතර. ඉතින් ඔයාලා හිතන්න ඔයාලා ගාව එක කොයින් එකක් තිබ්බනම් USDT 10 එක USDT 0.4ට වැටලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලා බලන්න ඔයාලගේ USDT 100ක මේ OM coin buy කරලා තිබ්බනම් මෙන්න මේ drop එකත් එක්ක ඒක USDT 4කට වගේ margin එකක් එනකන් drop එකත් එක්ක loss එකක් වෙනවා. ඉතින් මේ වගේ coin එකක් ආය දැන් තියෙන price එක 0.04 price එකේ තියෙන්නේ. ඉතින් ආය කවදාවත් හිතන්න අමාරුයි මේක USDT 10ට ලොකු gain එකක් ගයි කියලා. හැබැයි බැරි නෑ මේක delist වෙන්න නැතුව තිබ්බොත් හොඳ ලොකු ඉන්වෙස්ටර් කෙනෙක් මේකට coin එකට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. long term hold කරන් ඉද්දි මේ coin එක up වෙන්නත් පුළුවන්. හැබැයි මේකේ තියෙන ලොකුම possibility එක තියෙන මේ coin එක delist වෙන්නත් ඉඩ තියෙනවා Binance එකේ. එහෙම වුණොත් ඔයා USDT 100ක invest කරලා තිබ්බනම් ඒ කිසිම invest එකක් නැහැ ඔයාලට. තවත් ඒ විදිහට මම ඔයාලට උදාහරණයක් පෙන්නන්න මේ වගේ හිතුමනාපෙට crypto coin වල invest කරන්න එපා spot trading කරනකොට. මොකද ගොඩක් අය invest කරපු coin එකක් ඔයාලා දන්නවා මම පෙන්නන්න. ඇමරිකන් ජනාධිපතිගේ ට්‍රම්ප් කොයින් එක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්‍රම්ප් කොයින් එක ලිස්ට් වුණා දැන් ටික කාලයකට කලින්. ඉතින් මේක ඔයාලා මම one day chart එක දාලා පෙන්නන්න. මම මේක personally දැක්ක කොයින් එකක්. මොකද ලොකු gain එකක් ගත්ත. මේ කොයින් එක ලිස්ට් වෙලා පැය 3-4ක් යනකොට මේ කොයින් එකේ price එක USDT 8ට වගේ price එකකට ආවා මේ coin එක list වෙලා පැය 3ක් වගේ යනකොට. ඉතින් මේ වගේ ගිහිල්ලා මේක දවසක් ඇතුළත ගියා USDT වලට බලා ගන්න පුළුවන් all time high එක තියෙන USDT 75ට. ඉතින් මේකට ගොඩක් investors-ලා ආවා. සාමාන්‍යයෙන් අපි වගේ normal trade කරන අයත් ගොඩක් ලොකු invest කරපු අයත් මේකෙන් loss වුණා. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් මේ coin එක සාමාන්‍යයෙන් දවස් 2-3ක් ඇතුළත ලොකු drop එකකට ආවා. ඉතින් USDT 75ට ගියපු coin එකක් කොහොමද දැන් තියෙන USDT 3ක වගේ ප්‍රමාණයක. ඉතින් ඔයාලා හිතන්න USDT 75ට යන ඒ candle එක හැදෙන ගමන් තියදී ඔයාලා USDT 50න් විතර මේ coin එකට invest කරා කියලා. ඉතින් දැන් තියෙන USDT 3ක. ඉතින් එතනම ලොකු loss එකක් තියෙනවා මේ coin මේ වගේ coin එකක් ඔයාලා buy කරා නම්. ඉතින් මේකත් ගොඩක් දුරට delist එකක් කියන්න බෑ. මොකද මේකට IM investors-ලා આવොත් මේ coin එක up වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මම ආයම ඔයාලට BTC chart එකට යන්නම් මම. හරිද මෙන්න විදිහට මේකේ BTC chart එකේ මම ඔයාලට කියලා දෙන්නම් දැන් කොහොමද හරියටම මේ DCA කියන එක මොකක්ද කියලා. crypto DCA කරනවා කියන්නේ. ඉතින් ඔයා ගාව ඩොලර්ස් 100ක් තියෙනවා කියලා. ඔයා ගාව ඩොලර් 100ක් තියෙනවා. ඔයා දැන් spot trading වල invest කරන්න හදන්නේ මේ ඩොලර් 100. ඔයාට මම කියන හොඳම option එක තමයි DCA කරනවා කියන එක. ඉතින් මේ DCA කියන එක මම සරලවම කිව්වා. ඔයා එකවරම ඩොලර් 100 මේ crypto market එකේ invest කරන්න නැතුව දවසින් දවස නැත්නම් දවස් 10න් 10ට මාසෙන් මාසෙට වගේ මාසෙට එක දවසක්
නැත්තම් මාසෙට දවස් 10කින් මාසෙට දවස් 10ක් කර 10ක් නැත්තම් මාසයක් කර මාසයක් වගේ ඉන්වෙස්ට් කරන එක තමයි DCA කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගාව ඩොලර් 100ක් තියෙනවා නම් ඔයා මේ මාසේ දවස් 10න් 10ට දවස් 3ක් විතරයි මේ ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගාව තියෙන ඩොලර් 100න් අද ඩොලර් 10ක් ඉන්වෙස්ට් කරනවා නම් ඊළඟ ඩොලර්ස් 10 ඔයා ඉන්වෙස්ට් කරන්නේ තව දවස් 10ක් ගියාට පස්සේ. ඊට පස්සේ ඊළඟ ඩොලර්ස් 10 ඉන්වෙස්ට් කරන්නේ තවත් දවස් 10ක් ගියාට පස්සේ. එතකොට මේ මාසේ ඔයා ඉන්වෙස්ට් කරලා තියෙනවා USDT 30ක්. ඉතින් මේක කරන්න මේ DCA කරන්න ලොකුම හේතුව වෙන්නේ අද තියෙන මාකට් කන්ඩිෂන් එක නෙමෙයි දවස් 10කින් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තවත් දවස් 10කින් පස්සේ තියෙන තවත් වෙනත් මාකට් කන්ඩිෂන් එකක්. ඉතින් අද තියෙන මාකට් කන්ඩිෂන් එකේ ඔයා ඩොලර්ස් 10ක් ඉන්වෙස්ට් කරාට පස්සේ ඊළඟ දවස් 10 ඔයා ඊළඟට ඉන්වෙස්ට් කරන්න දවසේ ක්‍රිප්ටෝ මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒක එතකොට ඔයාගේ ලොස් එකක් ගිහින් තියෙනවානේ. අන්න ඒ ලොස් එකත් එක්ක කවර් කරගන්න පුළුවන්. ඔයා ඒ ඩ්‍රොප් එක වෙච්ච තැනින් මාකට් එකෙන් ඉන්වෙස්ට් කරනවා නම් එතනින් තව ලොකු ප්‍රයිස් එකකට මාකට් එක ගියොත් ඔයාට වැඩි ගේන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඒකේ තියෙන පොසිබිලිටි පැත්ත. ඉතින් ඒකේ තියෙන නෙගටිව් පැත්ත වෙන්නේ ඔයා අද ඉන්වෙස්ට් කරන සම්පූර්ණම ඩොලර් 100 ඉන්වෙස්ට් කරලා තවස් 10කින් යද්දි මාකට් එක හොඳටම ඩ්‍රොප් වුණොත් ඔයාලා වෙන ලොස් එක අඩු කරගන්න තමයි ඔයා කොටස් වශයෙන් මේ ක්‍රිප්ටෝ මාකට් එකට ඉන්වෙස්ට් කරන්නේ. ඉතින් මේක මම මුලින්ම කියන කිසිම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක් නෙමෙයි මේ ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා කියන එක. මොකද එහෙම කියන්න බෑ ෆයිනෑන්ෂියල් විදියට. ඉතින් මේක ඔයාලා සම්පූර්ණයෙන්ම ක්‍රිප්ටෝ මාකට් එක වැඩ කරලා ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලා වැඩ කරන්න මේ ස්පොට් ට්‍රේඩින් පැත්තේ. ඉතින් සාපේක්ෂව ෆියුචර් ට්‍රේඩින් වලට වඩා රිස්ක් එකක් අඩුයි. හැබැයි මාකට් කන්ඩිෂන් එක හොඳ නම් විතරයි. මාකට් එක ඩ්‍රොප් වෙනවා කියන්නේ මේ ස්පොට් ට්‍රේඩින් වල ලොස් වෙනවා කියන එක තමයි. ෆියුචර් ට්‍රේඩින් වල ලොන්ග් පොසිෂන් සහ ෂෝට් පොසිෂන් දෙකම ඔයාලා ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි ස්පොට් ට්‍රේඩින් වල ඔයාලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙන්නේ මාකට් එක අප් වුණොත් විතරයි. ඔන්න මේ DCA කරනවා කියන එකත් ඔයාලට පැහැදිලි ඇති. ඉතින් DCA කරනවා කියන්නේ එකවරම ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්න නැතුව කොටස් වශයෙන් මුදල් මේ ක්‍රිප්ටෝ මාකට් එකට ඉන්වෙස්ට් කරන එක තමයි DCA කරනවා කියලා කියන්නේ. ඉතින් ඔයාලා ක්‍රිප්ටෝ මාකට් එක වැඩ කරන ගොඩක් අය යූස් කරන එක්ස්චේන්ජ් එක තමයි Binance කියන එක. ඉතින් මේ ස්පොට් ට්‍රේඩින් වලට Binance වලට වඩා මම රෙකමන්ඩ් කරන එක්ස්චේන්ජ් එක තමයි Bybit එක්ස්චේන්ජ් එක. මොකද Bybit එක්ස්චේන්ජ් එකේ DCA මේ ක්‍රිප්ටෝ DCA කරන බොට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් තියනවා කියලා හිතන්න ඔයාට පුළුවන් DCA බොට් කෙනෙක් ක්‍රියේට් කරන්න Bybit එක්ස්චේන්ජ් එක ඇතුලේ. ඉතින් ඕන තරම් YouTube වීඩියෝස් තියෙනවා ක්‍රිප්ටෝ බොට් කෙනෙක් හදන්නේ කොහොමද DCA කරන්න Bybit එක ඇතුලේ. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ ඒකේ ඔයාලා YouTube එකේ සර්ච් කරලා බලන්න කොහොමද මේ බොට් එක හදන්නේ කියලා. ඉතින් සරල ස්ටෙප් ටිකක් තියෙන්නේ. මම අද මෙතන එක පැහැදිලි කරන්නේ නැහැ. ඒකේ මම සරලවම වැඩ වෙන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඒ Bybit බොට් එක ඇතුලේ ඔයාලා හිතන්න සරලවම USDT 100ක් තියෙනවා කියලා. ඒ USDT 100 ඔයා මේ Bybit බොට් එක ඇතුළට දානවා. ඒ බොට් එක ඇතුළට දාලා ඒ බොට් එක ඇතුලෙන් ඔයා හදනවා දවස් කීයෙන් කීයකටද මේකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ සහ ඒ ටයිම් එක සහ අදාළ කොයින් එක ඔයාලා සිලෙක්ට් කරපුවාම ඒ අදාළ කොයින් එකේ ඔයාලා දීපු ටයිම් එකට ඒ බොට් එක හරහා අද ඉන්වෙස්ට් කරලා තව හෙට ඉන්වෙස්ට් කරනකොට දවසක් ඇර දවසක් දීලා තියෙනවා නම් දවසක් ඇර දවසක් ඒ ටයිම් එකට ඔටෝම ඉන්වෙස්ට් වෙනවා Bybit බොට් එක හරහා. ඒකේ කිසිම වෙනත් රිස්ක් එකක් නැහැ. තියෙන ක්‍රිප්ටෝ වල තියෙන රිස්ක් එකම තමයි. ඒ බොට් එකේ කිසිම රිස්ක් එකක් නැහැ. ඒක Bybit එක ඇතුලේ 100%ක් අපිට විශ්වාස කරන්න පුළුවන් දෙයක්. ඉතින් ගොඩක් කට්ටිය යූස් කරනවා. ඉතින් හැමතිස්සෙම මාකට් අප්ඩේට් එක නැති අයට ඒ විදිහේ ක්‍රිප්ටෝ බොට් කෙනෙක් යූස් කරලා DC කරන්න පුළුවන්. ඒක තියෙන්නේ Bybit එක්ස්චේන්ජ් එකේ තමයි. ඉතින් Binance වල තාම එහෙම ඔප්ෂන් එකක් හඳුන්වලා දීලා නැහැ. ඉතින් සරලවම ස්පොට් ට්‍රේඩින් ගැන කියන්න තියෙන ටික තමයි ඔයාලා ඉන්වෙස්ට් කරනවා නම් සාමාන්‍යයෙන් ටොප් ලෙවල් තියෙන කොයින් වල ඉන්වෙස්ට් කරන්න බලන්න. ඉතින් BTC වලගේ ඉන්වෙස්ට් කරන්න ලොකු ගාණක් නැති ඔයාලට Solana වගේ එක්ස්චේන්ජ් බ්ලොක් චේන් තියෙන හොඳ කොයින් එකක් ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. Solana, Ethereum, BNB වගේ. තව XRP කොයින් එකක් තියෙන. XRP වල ප්‍රයිස් එක අඩු හින්දා ඒක ගොඩක් වෙලාවට මාකට් ඩ්‍රොප් වුණොත් ඒක ඩීලිස්ට් වෙයිද කියන්න බෑ. ගොඩක් කල් රන් වෙන කොයින් එකක්. හැබැයි ඔයාලා මේ වගේ BNB, BTC, Ethereum වගේ ට්‍රේඩ් ඉන්වෙස්ට් කරනවා නම් ඒක ගොඩක් දුරට නැති වෙන්නේ නැති කොයින් කාලයක් එක්ක අප් වෙන්න පුළුවන්. ඉතින් මේ මාකට් ක්‍රෑෂ් එකේ ලොකුම ඔපචුනිටි එකක් තියෙන්නේ ස්පොට් ට්‍රේඩින් කරන අයට තමයි. ඉතින් මොකද ක්‍රෑෂ් වෙච්ච තැනින් මාකට් එක ඩ්‍රොප් වෙච්ච තැනින් ඔයාලා කොයින් බයි කරනවා කියන්නේ මාකට් එක අප් වුණු දවසට ඔයාලට ට්‍රේඩ් එකක් තියෙනවා. ඉතින් ගොඩක් ස්පොට් ට්‍රේඩර්ස්ලා ලොකුවටම ඉන්වෙස්ට් කරන අයත් මේ වගේ ඉන්වෙස්ට් කරපුවා මාකට් එකත් කොහොමත් බෙයාරිෂ් පැත්තට නැතුව බුලිෂ් පැත්තට හැරුණ ගමන් ඔයාලගේ දවසින් දවස ප්‍රොෆිට්. ඉතින් ලොන්ග් ටර්ම් හෝල් කරන් ඉන්න අය ලොකු ප්‍රොෆිට් එකක් ගන්නවා මේකෙන්. ඉතින් ෆියුචර් ට්‍රේඩින් වල වගේ easy make money නෑ. ඉතින් මේකේ සාමාන්‍ය කාලයක් ගත වෙනවා. ඔයාලට අද ට්‍රේඩ් එකක් දාලා හෙට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න බෑ. ෆියුචර් ට්‍රේඩ් එකක් වගේ ලෙවරේජ් නෑ. තියෙන්නේ මාකට් කන්ඩිෂන් එකත් එක්ක ලොන්ග් ටර්ම් හෝල් කරන් ඉන්න එක තමයි. ඉතින් ඔයාලා ලොකු
ප්‍රයිස් එකක් තියෙන coin එක ලොකු ගාණක් ඉන්වෙස්ට් කරනවා නම් දවසක් ඇතුළත සාමාන්‍යයෙන් සැලකිලි මට්ටමක profit එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් USDT 100ක වගේ investment එකක් කරනවා නම් සාමාන්‍ය long term මාස 3ක් මාස 6ක් වගේ invest කරලා ඔයාලා ඒක long term අල්ලන් ඉන්නවා නම් ඔයාලට ලොකු profit එකකට යන්නත් පුළුවන්. ඉතින් සරලවම ඔය ටික තමයි අද වීඩියෝ එකකින් ගෙනත් තියෙන්නේ. ස්පොට් ට්‍රේඩින් ගැන තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් සරලවම ඔයාලට මොකක් හරි අදහසක් ගන්න පුළුවන් වුණා නම් සහ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තාමත් අපේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න.